අද වීඩියෝ එකෙන් ගෙනාවේ අපේ පළවෙනි ප්‍රොෆෙෂනල් එක්සෑම් කාලේ ගෙවුන විදිහ. සාමාන්‍ය කැම්පස් දවසක් වගේ නෙමෙයි. ඉතින් එදාට අපි උදේට පාර යද්දිත් සමහර දේවල් මතක් කර කර තමයි යන්නේ. ඒ ලෙවල් වෙනකන් තිබ්බ එක්සෑම්, ඊළඟට අපි කැම්පස් එකේ මුල් කාලේ තිබ්බ සෙමෙස්ටර් එක්සෑම්, මේ හැම එකකටම වඩා වෙනස්ම අත්දැකීමක් තමයි මේ කාලේ තිබ්බේ. මොකද ඔය කැම්පස් එකේ මුලින් තිබ්බ සෙමෙස්ටර් එක්සෑම් වල එහෙමනම් මම රෑ 12 වෙද්දි නිදා ගන්නවා, පැය 6ක් නිදියන්න ඕනි කියලා හිතාගෙන. හැබැයි ඉතින් ප්‍රොෆෙෂනල් එක්සෑම් දවස්වල එක්සෑම් එකට කලින් දවසේ ඇත්තටම නිදාගත්තේ පැය 2යි. පැය 2යි, පැය 3යි. ඔයිට වඩා නම් නිදාගෙන නැහැ. මේ වීඩියෝ ක්ලිප්ස් වල තියෙන අපේ බෝඩි මේ කට්ටිය එක්සෑම් දවස්වල ගත කරපු විදිහ. ඉතින් පාඩම් කරන ඒවාට වඩා මෙතන නම් අපි අරන් තියෙන්නේ කට්ටිය නිදාගත්ත වීඩියෝ තමයි. මොකද අපිට දවසක බලද්දී මතක් කරලා hina වෙන්න දේවල් එකතු කරගන්න තමයි මේ කාලේ ඕනේ. හැබැයි ඉතින් අපිට අර හැමදේම වීඩියෝ කරන තරම් කාලයක්වත් මානසික නිදහසක්වත් තිබ්බේ නෑ. ඉතින් කොහොම හරි කට්ටිය නිදා ගන්න වීඩියෝ කැලි ටිකක් ඉතින් අපි අරන් තියාගත්ත දවසක hina වෙන්න පුළුවන් මතක් කර කර. සමහර මෙඩිකල් ෆැකල්ටි වල වගේම අපේ ෆැකල්ටි එකෙත් ඉගෙන ගන්න තියෙන අවුරුදු 5 ප්‍රොෆෙෂනල් 3කට බෙදලා තමයි තියෙන්නේ. ඉතින් ඒකේ පළවෙනි ප්‍රොෆෙෂනල් එකේ කියන්නේ අවුරුදු 1මාරක දේවල් තමයි අපි මේ එක්සෑම් එකේදී ලියන්නේ. ඉතින් මේ එක්සෑම් එකේ අපිට ලැබෙන අවස්ථා 3ක්. මේ අවස්ථා 3ම ෆේල් වුණොත් නම් ඉතින් ඩිග්‍රිය අතහැරලා යන්න වෙනවා. අන්න ඒකයි මේ එක්සෑම් එක මෙච්චරටම වැදගත් වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපේ බෝඩි මේ කට්ටිය නම් සෙකන්ඩ් ක්ලාස් එකක් දාලාම එක්සෑම් එක පළවෙනි පාරෙන් පාස් වුණා. ඔන්න ඉතින් ඒ හින්දාම අපිට දැන් මාස 4ක නිවාඩු කාලෙකුත් ලැබිලායි තියෙන්නේ. අපේ 3rd semester එක්සෑම් එකක් තිබිලා ඊට පස්සේ මාසෙක ස්ටඩි ලීව් එකකින් පස්සේ තමයි පළවෙනි ප්‍රොෆෙෂනල් එක්සෑම් එක මාස 2කට ආසන්න කාලයක් තිබ්බේ. ඉතින් රයිටින් පේපර්ස්, ඒ වගේම ප්‍රැක්ටිකල් තියෙන ඔස්පි, වයිවා මේ හැම එකකටම අපිට මුහුණ දෙන්න වුණා. ඒ හින්දාම ඉතින් මාස 4කට ආසන්න කාලයක් අපිට මේ එක්සෑම් කාලේ ගෙවන්න වුණා. ඇත්තම කිව්වොත් ටිකක් දරා ගන්න අමාරු කාලයක්. කොහොම හරි ඉතින් බෝඩි මේ යාළුවෝ කට්ටිය එකට ඉන්න නිසා ඒක අපිට මැනේජ් කරගන්න පුළුවන් වුණා. ඉස්සර වගේ නෙමෙයි ඉතින් ඒ දවස්වල දවසට පැය 15 18 එක්සෑම් එකට කලින් දවසේ ඉතින් පැය 2ක් නිදා ගන්නවා කියන්නේ පැය 20ක් විතර වැඩ කරලා තමයි. මේ ඉතින් අපි වයිව එක්ස්පීරියන්ස් එක ගැන කියන වීඩියෝ ක්ලිප් ටිකක් එක එක්කෙනාට එක එක ලෙක්චර්ස්ලානේ හම්බෙන්නේ. ඒකට ඒගොල්ලන්ගේ අහන ප්‍රශ්න වෙනස්. එදත් ඉතින් පැය 2ක් වගේ ටික වෙලාවක් නිදාගෙන තමයි එක්සෑම් එකට ගියේ. ඒකයි මේ කට්ටියගේ මූණවල ඇස් එහෙම චුට්ටක් ඉදිමිලා තියෙන්නේ. තේරෙනවනේ ඉතින් ලේසි නෑ කට්ටක් ගන්නත් තියෙනවා කැම්පස් ආවම. හැබැයි ඉතින් මුලින් ඉඳන්ම හරියට වැඩ ටික කරගත්තොත් ප්‍රශ්නයක් නෑ. ඉතින් එක්සෑම් එක අන්තිම දවසේ අපි යාළුවෝ කට්ටිය කතා වුණා ඇවිදින්න යන්න. මේ තියෙන්නේ ඒ වීඩියෝ ක්ලිප්ස් කීපයක්. අපි ඉතින් පෝට් සිටි එකට තමයි ගියේ. මම නම් පෝට් සිටි එකට ගියපු පළවෙනි වතාව. ඉතින් අවුරුදු 1මාරක් තිස්සේ කොළඹ හිටියත් සාමාන්‍ය ඉතින් බීච් එකට ඇවිදින්න කරන්න ගියාට පෝට් සිටි එකට ගිහිල්ලා තිබ්බේ නෑ. බලන්නකො මෙතන නම් මාරම ලස්සනක් තියෙන්නේ. අර ඉර බෑගෙන යන වෙලාවේ view එකත් එක්ක පුදුම ලස්සනක් තියෙන්නේ. අපි එදා ඇවිදින්න යද්දි ටිකක් හවස් වුණා. මොකද අපේ අන්තිම එක්සෑම් දවසේ වයිවා එකක් තමයි තිබ්බේ. එතකොට එක්සෑම් එකට තනි ළමයන් ගන්නේ. හැමෝටම ඉවර වෙනකන් ඉඳලා තමයි අපි ආවේ. හැබැයි ඉතින් එදත් ගොඩක් මහන්සි කට්ටිය නිදිමරලා හිටපු නිසා වෙන දවසක යන්න කතා වුණත් ඉතින් කට්ටිය එකතු කරගන්න වැඩේ ෂුවර් නෑනේ. ඉනුකනානම් අදේනේ රැදෙනු මාගේ සුමද වාගේ ටෝච් එකද කැමරා එකද සියු මැලියෝ වෙලේ තොරතරේ ගරිනේ වද ඔය නඳුනේ රහස නදකේ මගේ ශාන්ත ඉනි ගෙන්නනවද ඕනි ආවේ කොල්මනා පාර කරන්නේ ශාන්ත
ඔයා ඉන්නවනම් ශාන්ත අපිට පෙන්නුම් කරන්න ඔය පැන්සල හැරිලා. ශාන්ත. මයි ටික සිප්පි කඩු ටිකක් දෙන්න. මෙතන සිප්පි කඩු ටිකක් දාන්න. මෑනියෝ කපු මෑනියොන්ට කරදර කියන්නපා. කපු ගෝලයා ඉන්න සිෂාලා ඉන්න මගේ ගෝලයා. මම හදන්නේ. කෝපේ භූතයා. ඊට වරේ භූතයා වරවරේස්සා. භූතේ කෙනෙක් නෙමෙයි. භූතේ නෑ අදෘශ්‍යමාන භූතයෝ ඉන්නේ. විරායි දෙන්න. භූතයා. අපේ බැච් එකේ ඉතින් භාගයකටත් වැඩියෙන් කට්ටිය ඉන්නේ ගාල්ල මාතර හම්පන්තොට දකුණේ කට්ටිය තමයි. ඒකයි ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අනම් මනම් කියලා විහිළු කර කර ඉන්නේ.